This is a news alert. දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ සහ ගංගාවන් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. පළමුවෙන්ම ගත්තොත් කැලණි ගඟ කොළඹදී මේ වන විට අධිගංවත්‍ර මට්ටමේ යම්තාක් දුරකට ඉක්මවා ගොසින් තියෙනවා. මේ තියෙන ගංවත්‍ර මට්ටම ඉදිරි පැය 24 තුලත් ඒ කියන්නේ හෙට සවස් වනතුරුත් කොළඹදී මේ ආකාරයටම පවතිනවා. යම් වැඩිවීමක් සිදු වෙනවා නම් ඒක ඉතාමත් සුළුයි. අඟල් 6ක වගේ වැඩිවීමක් තමයි ගංවත්‍ර මට්ටම වැඩිවීමක් සිදු වුණොත් සිද්ධ වෙන්නේ. අනිද්දා උදෑසන සිට ගංවත්‍ර මට්ටම අඩු වෙන්න පටන් ගනී කියලා පුරෝකථනය කරන්න පුළුවන්. ඒ වගේම හංවැල්ල සහ ඊට ඉහළ ප්‍රදේශවල ගංවත්‍ර මට්ටම බැස යමින් පවතිනවා. ඉදිරියේදීත් ඒක වැඩි වෙන්නේ නැහැ. කොළඹ ආසන්න ප්‍රදේශවල තමයි ගංවත්‍ර මට්ටම මේ විදිහට අද දිනේ සහ හෙට දිනේ තුල පවතින්නේ. ඊගාවට ගත්තොත් අත්තනගලුවය නිසා ප්‍රධාන වශයෙන්ම බලපෑමට ලක් වෙලා තියෙනවා ගම්පහ නගරය. ගම්පහ නගරයේ ගංවත්‍ර මට්ටම අද දිනේත් මේ ආකාරයට පැවති කියලා බලාපොරොත්තු වෙනවා. හෙට උදෑසන හෝ දහවල් කාලයේ සිට මේ ගංවත්‍ර මට්ටම අඩු වේ කියලා පුරෝකථනය කරන්න පුළුවන්. ඒ අනුව හෙට සවස් වන විට ගම්පහ නගරයේ බොහෝ ස්ථාන පහත් බිම් හැරුණකොට ගංවත්‍ර මට්ටම පහ වෙලා යන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟට ආසන්නයේම තියෙන කොච්චිකඩෙන් මූදට වැටෙන මහවය කියන ගංගාව ඒක නිසා දැඩි බලපෑමක් ඇති වෙලා තිබුණා ගිරිඋල්ල නගරයට. දැන් ඒ ගංවත්‍ර මට්ටම ටිකක් පහ වෙමින් පවතිනවා. ඉදිරියට ඒක ගිරිඋල්ල නගරය හෙට උදෑසන වගේ වෙනකොට ගංවත්‍ර මට්ටම පහ වෙලා යනවා. නමුත් ගිරිඋල්ලෙන් පල්ලෙහා තියෙන බඩල්ගම සහ කටාන වගේ ප්‍රදේශවලට සුළු බලපෑමක් ඇති වෙයි. නමුත් ඒක දැඩි බලපෑමක් නෙමෙයි. ජන ජීවිතය දැනට තියෙන තත්ත්වයට වඩා දරුණු විදිහට බලපෑමකට ලක් වෙන්නේ නැහැ. ඊගාවට ගත්තොත් කළුගඟේ ගංවත්‍ර මට්ටම කළුතර ප්‍රදේශයේදී යම් වැඩිවීමකට ලක් වෙනවා. රත්නපුර නගරයේ ගංවත්‍ර මට්ටම බැසයයි. වර්ෂාපතනයේ අඩුවීමත් සමග ඒක සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියන එක තමයි පුරෝකථනය කරන්න පුළුවන්. ඊගාවට දැදුරුවය ගත්තොත් අපි දැදුරුවය ජලාශය මේ වෙනකොට වාන් දානවා තප්පරයට ගණාඩි ලක්ෂයක් පමණ. ඒක අපි පාලනය කරලා හෙට උදෑසන වගේ වෙනකොට ඒ වාන් දාන ප්‍රමාණය අඩු කරනවා. එතකොට හලාවත මහරෝහල යට වෙලා තියෙනවා. ඒ ප්‍රදේශ හෙට උදෑසන වනකොට ගංවත්‍ර මට්ටම බැස ගිහිල්ලා යථා තත්ත්වයට පත් වෙන්න ආරම්භ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊගාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන වැව් ටික පාන්දාන නිසා මල්වතුවේ ආශ්‍රිතව අනුරාධපුර නගරයේ ගංවත්‍ර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක හෙට දවස තුලත් ඒ ප්‍රමාණයෙන්ම පවතින ගොඩ දුරට ඉඩ තියෙනවා. හෙට සවස් කාලයේ වන විට ඒ ගංවත්‍ර මට්ටම පහ වෙලා යන්න ආරම්භ වෙයි. එතකොට අනිද්දා වගේ දවස් වෙනකොට ගංවත්‍ර මට්ටම බැස යාවි. ඊගාවට තියෙන්නේ අපේ ප්‍රධාන ජලාශයක් විදිහට තියෙනවා රාජාංගනයේ ජලාශය. රාජාංගනයේ ජලාශයෙන් තප්පරයට ගණාඩි ලක්ෂයක වගේ ප්‍රමාණයක් කලාඔයට මුදා හැරියා. දැන් වෙනකොට තප්පරයට ගණාඩි 60000කට වගේ ප්‍රමාණයක් තමයි මුදා හරින්නේ. ඒ හේතුවෙන් එළුවන්කුළම ප්‍රදේශයේ සහ කලාඔය නොච්චියාගම ප්‍රදේශයට වෙලා තිබුණා. ඒක දැන් යම් මට්ටමකට සමනය වෙමින් පවතිනවා. හෙට සවස් කාලයේ වන විට ඒ ගංවත්‍ර තත්ත්වයන් බැස යාවි. උතර බැස යනවායි කියන්නේ වියලි කාලගුණයටපත් වෙනවා කියන එක නෙමෙයි. නමුත් අනතුරක් සිද්ධ නොවි ජන ජීවිතය හැඩගස්ස ගන්න හැකියාවක් ලැබෙයි කියන එක. අපේ ජලාශ ගත්තාම අනතුරකට පත්වෙච්ච ජලාශ නැහැ. සියලුම ජලාශ අපි පසුගිය දිනවල තිබිච්ච අධික වර්ෂාපතනයත් එක්ක වාන්දරට උපරිම වශයෙන් සහ ඒ අවශ්‍ය ප්‍රමාණයට ඇරලා ජලාශවල ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. ජලාශවල කිසිම අනතුරුදායක බවක් නැහැ. මහවැලි ගඟ ආශ්‍රිතව තියෙන අවසාන වශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවත්‍ර තත්ත්වය තාමත් ඒ ආකාරයෙන්ම පවතිනවා සහ හෙට දවසත්
මේ ආකාරයෙන්ම ගංගාවතර තත්ත්වය පවතිනවා. දැන් උපරිම ගංගාවතර තත්ත්වයක් තියෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තමයි. ඒක හෙට දවසෙත් ඒ විදිහටම පවතිවි. හෙටින් පස්සේ තමයි මේ ගංගාවතර තත්ත්වය සමනය වෙන්න සිද්ධ වෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ හේතුවෙන් ගංගාවතරට ලක් වෙලා තියෙන මේ වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගංගාවතර තත්ත්වය අඩු වෙලා ගිහින් තියෙනවා. නමුත් යම් ගංගාවතර මට්ටමක් පවතිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන මින්නේරිය කවුඩුල්ල වගේ ජලාශ සියල්ලම වාන් දානවා තවමත්. නමුත් ගංගාවතර මට්ටම අඩු වෙලා තියෙන්නේ. ඇලහැර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ජලය ගන්න මින්නේරිය කන්තලේ කවුඩුල්ල කියන වැව් වලට ජලය ගන්න ඇලහැර ප්‍රධාන අමුණ ළඟින් මීටර් 200ක වගේ ප්‍රමාණයක් සෝදාගෙන ගිහින් තියෙනවා. ඒවා ඉදිරියේදී අලුත් වැඩියා කරන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. මම හිතන්නේ ගංගාවතර තත්ත්වය ගැන කියන්න තියෙන එච්චරයි. කිසිම අනතුරුදායක බවක් නැහැ. දැනට උපරිම ගංගාවතර මට්ටමක් තියෙන්නේ මහවැලි ගඟ ආශ්‍රිතව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ. අනිකුත් කිසිම දිස්ත්‍රික්කයක දැන් තියෙන මට්ටමට වඩා එහෙමත් නැත්නම් ඊයේ තිබුණට වඩා ගංගාවතර මට්ටම වැඩිවීමකට පත් වෙන්නේ නැහැයි කියන එක කියන්න පුළුවන් මේ තියෙන කාලගුණ තත්ත්වයක් එක්ක. ලොතරැයි ප්‍රතිඵල බලන්නම් ඔලා නිවුස් වන් ලංකා කියන DLB NLB lottery result channel එකම තමයි. ඔයාලත් දැම්ම subscribe කරලා තියාගන්න. ලොතරැයි ප්‍රතිඵල නිවැරදිව දැනගන්න ඔබත් DLB NLB lottery result YouTube නාලිකාව subscribe කරන්න. රට තොට පුවත් දැන් ඇසරු සැනින් ඔබ වෙත. News 1 Lanka today. True is soon.